හායි මචං කොහොමද ඔයාලට මං අද කියලා දෙන්න හදන්නේ උඹලට චෙස් රිපබ්ලික් වල පාරවල් වලට සල්ලි ගෙවන ක්‍රමය. මෙන්න මේ මැෂින් එකෙන් තමයි අපි චෙස් රිපබ්ලික් වල පාරවල් වලට සල්ලි ගෙවන්නේ. ඒ කියන්නේ මෙන්න මේ මයිටෝ කියන මැෂින් එක හැම වාහනයකම තියෙනවා. මේ මැෂින් එක වාහනේ තිබුණ නැත්නම් අපි චෙස් රිපබ්ලික් වලට යනකොට අනිවාර්යෙන් චෙස් රිපබ්ලික් වල බෝඩරෙන් අපි මේක ගන්න ඕනේ. බෝඩරේ තියෙනවා සෙට් එක. එහෙම නැත්නම් වෙනම කවුන්ටර් එකක් තියෙනවා මයිටෝ කියලා ගහලා. ඒ මයිටෝ කවුන්ටරේට ගිහිල්ලා අපි මේ මැෂින් එක ගන්න ඕනේ. එහෙම නැත්නම් රීචාර්ජ් කරගන්න ඕනේ. මැෂින් එකක් අපි අලුතෙන් ගන්නවා නම් වාහනේ තියෙනවා වාහනේට පොතක්. ඒ පොත අරගෙන ගිහිල්ලා සල්ලි දීලා මේ මැෂින් එක ගන්න ඕනේ අපි. අපි රීචාර්ජ් කරාම මේ මැෂින් එකේ යුරෝ මාක් එක ඔන් වෙනවා. බැටරියේ කරන්ට් එක තියෙන එක මෙතනින් පෙන්නනවා. මේ ටික තමයි අනිවාර්යෙන් චෙස් රිපබ්ලික් යනවා නම් මේක අනිවාර්යෙන් වාහනේ තියෙන්න ඕනේ. යුරෝපේ ට්‍රක් දුවනවා නම් මේක ගැන අනිවාර්යෙන් දැනුවත් වෙන්න ඕනේ. වාහනේ මයිටෝ මැෂින් එකක් නැත්නම් කෝඩිනේටර්ව දැනුවත් කරලා සල්ලි දම්මගෙන account එකට බෝඩරෙන් අපි ගන්න ඕනේ මේක. මේ මැෂින් එක අපි රීචාර්ජ් කරගත්තට පස්සේ එහෙම නැත්නම් අපි මේ මැෂින් එකක් ගත්තට පස්සේ මේක අපේ වාහනේ ඉස්සරහා ස්ක්‍රීන් වින් ස්ක්‍රීන් එකේ අපිට හයි කරගන්න පුළුවන් මෙහෙම. මේක අපි හයි කරගන්න ඕනේ වින් ස්ක්‍රීන් එකේ. මැෂින් එක මම දැන් හයි කරගන්න හදන්නේ. ඩිස්ප්ලේ වින් ස්ක්‍රීන් එකේ මෙන්න මෙතනින් මෙහෙම හයි කරගන්න ඕනේ මේක. හයි කරගෙන ඒකට එනවා ප්ලග් එක. මේක 12 වෝල්ට් හරි එහෙම නැත්නම් 24ට හරි ගහන්න පුළුවන්. මෙහෙම අපි හයි කරගන්න ඕනේ මේකට. මචං මං අද උඹලට පෙන්නන්නේ මයිටෝ කියන මේ ගැජට් එක මචං චෙස් රිපබ්ලික් වලට ඇතුල් වෙනකොට අනිවාර්යෙන් රීචාර්ජ් කරගන්න ඕනේ. මේක මචං රීචාර්ජ් කරගන්න විදිය තමයි මම උඹලට අද කියලා දෙන්නේ. මේ තියෙන මචං බෝඩරේ පාකින් එක ජර්මනිය 6 පාරේ ඉඳලා එනකොට අර පැත්තේ තමයි ජර්මනිය තියෙන්නේ. ජර්මනිය 6 පාරේ ඉඳලා එනකොට චෙස් රිපබ්ලික් වල බෝඩරේ පාකින් එක මේක. බෝඩරේ පාකින් එකේ තියෙනවා මචං මෙන්න මේ වගේ ප්ලේස් එකක්. මේ තියෙන්නේ මයිටෝ චෙස් රිපබ්ලික් කියලා ගහලා මෙතන ගිහිල්ලා ඉවරලා සල්ලි දීලා තමයි රීචාර්ජ් කරගන්න ඕනේ. මචං මේ බිල් එක රීචාර්ජ් කරපු බිල් එක යුරෝ 40ක් ගත්තා රීචාර්ජ් කරගන්න.